මේක තමයි සල්ලානුවාතී චලිතයට අදාළ දෙවෙනි වීඩියෝ එක. ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එකත් බලලා එන්න. මොකද ඒකේ තමයි මෙන්න මේ සමීකරණ තුන ඔප්පු කරන විදිය තියෙන්නේ. මම ලින්ක් එක දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලලා ඊට පස්සේ මේක බලන්න ගන්න. එතකොට මම මුලින්ම පොඩි රීකැප් එකක් කරන්නම් පළවෙනි වීඩියෝ එකෙන් මොකද අපි කරේ කියලා. මේක තමයි මම ඔප්පු කරගත්ත පළවෙනි සමීකරණය x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග x සමාන බිඳුව. ඒක තමයි චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය වෙන්නේ. ඒකේ මම තව කිව්වා විශේෂ ලක්ෂණ දෙකක් චලිතය ගැන. ඒ තමයි කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවක් වෙනවා. මෙයාගේ විස්තරය නැත්නම් මෙයා මේ අංශුව ගමන් කරන උපරිම ලක්ෂයේදී එයාගේ ත්වරණය උපරිමයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙවෙනියට අපි ඔප්පු කරගත්ත ප්‍රවේග සමීකරණය. ප්‍රවේග සමීකරණයෙන් මම විශේෂ ලක්ෂණ දෙකක් කිව්වා තව. ඒ තමයි මෙයාගේ කේන්ද්‍රයේදී මොකද වෙන්නේ x කියන එක්කෙනා බිඳුවක් වෙන නිසා ප්‍රවේගය උපරිමයක් වෙනවා. විස්තරය නැත්නම් මෙයාගේ උපරිම ලක්ෂයේදී x කියන එක්කෙනා a වෙනවා. එතකොට ප්‍රවේගය බිඳුවක් වෙනවා. එතකොට මෙන්න මේ සමීකරණ දෙකෙන් මට එන්නේ ප්‍රවේගය සහ ත්වරණය සඳහා පරස්පර ලක්ෂණ දෙකක්. ඒ තමයි කේන්ද්‍රයේදී ප්‍රවේගය උපරිමයක් වෙනවා, ත්වරණය බිඳුවක් වෙනවා. මෙන්න මේ විස්තරයේදී ප්‍රවේගය බිඳුවක් වෙනවා, ත්වරණය උපරිමයක් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න මොකද ඒක ගණන් වලට අත්‍යවශ්‍ය තියරි දෙකක්. ඊට පස්සේ මම අවසාන වශයෙන් ගත්තා මෙන්න මේ විස්ථාපන සමීකරණය. විස්ථාපන සමීකරණයේ මම එක ලක්ෂණයක් කිව්වා. ඒ තමයි එයාගේ මූල ලක්ෂ්‍ය. ඒ කියන්නේ සරලානුවර්තී චලිතයට දාලා මූල ලක්ෂ්‍යය වටා මෙන්න මේ චලිතය සමමිතික වෙනවා. හරි. ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ මුලින්ම මෙන්න මෙයාව පාවිච්චි කරලා තව ප්‍රවේග සමීකරණයක් ලබා ගන්න එක. මේ වැඩේට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ විස්ථාපන සමීකරණය. sin omega t ධන phi. හරි. මම කරන්නේ මෙයාව කාලය විසින් අවකලනය කරන එකයි. කාලය විසින් අවකලනය කරාම මට එනවා x dot සමානයි a sin අවකලනය කරාම cos omega t ධන phi. ඇතුළේ එක්කෙනාව ආව අවකලනය කරනවා omega කියලා එනවා. එතකොට මට අවසාන උත්තරය එනවා a omega cos omega t ධන phi. මේක තමයි ප්‍රවේගය සඳහා එන දෙවෙනි සමීකරණය. ඔයාලට ගණන් හදද්දි තේරෙයි මේ ප්‍රවේග සමීකරණය ගණන් වල වැඩිපුරම පාවිච්චි වෙන්නේ නැහැ. අපිට ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ ප්‍රවේග සමීකරණය. තව එක ප්‍රවේග සමීකරණයක් තියෙනවා. මේ දෙක තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. ඒ වුණාට මේකත් දැනගෙන ඉන්න මොකද සමහර විට එන්න පුළුවන් ගාණක් කියන්න බෑ. ඒ නිසා මේකත් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ මම කරන්නේ විස්ථාපනය සඳහා තවත් සමීකරණයක් ගොඩනගන්න හැටි. අපි දැන් බලමු කොහොමද මේ දෙවෙනි විස්ථාපන සමීකරණය ගොඩනගන්නේ කියලා. ඒ වැඩේට මම පාවිච්චි කරන්නේ මේ විස්ථාපන සමීකරණය තමයි. ඒතකොට මෙතනින් මට ලියන්න පුළුවන් මෙන්න මේක අපි ත්‍රිකෝණමිතිය දන්නවා නම් ලියන්න පුළුවන් sin omega t cos phi ධන cos omega t sin phi කියලා. හරිද? දැන් ඔයාලට තේරෙනවද මෙන්න මේ phi කියන එක? phi කියන්නේ නියතයක් නේ. එතකොට cos phi එකකින් එන්නේ නියත අගයක් මොකක් හරි. ඒතර මම කරන්නේ මේ cos phi කියන එක නාව එළියට ගන්නවා. a cos phi වතාවක් sin omega t. මෙතනත් a කියන අකුරත් එක්ක sin phi එක ලියනවා. cos omega t. හරිද? දැන් මෙන්න මේකේ මෙන්න මේ කොටසයි. මෙන්න මේ කොටසයි කියන්නේ නියත දෙක. මොකද phi කියන්නේ නියතයක් නිසා. ඒක ලියන්න පුළුවන් මට a sin omega t ධන b cos omega t. හරිද? එතකොට මේක තමයි අපිට විස්ථාපනයට එන දෙවෙනි සමීකරණය. එතකොට මේකේ a සහ b කියලා කියන්නේ නිර්ණය කරන්න ඕනේ නියත දෙකක්. හරි. ඒකේ තේරුම මොකක් හරි චලිතයකට අදාළව මේ a සහ b කියන දෙන්න නියතයි. ඒ කියන්නේ චලිතයට අදාළව තමයි එයා නියත වෙන්නේ. මේක හැම චලිතයකටම සමාන නැහැ. ඒ නිසා තමයි මේ නියතයක් විදිහට මේක තියෙන්නේ. එතකොට ඒ චලිතයට අදාළව මේ a සහ b කියන දෙන්නා ඔයා නිර්ණය කරන්න ඕනි ගාන කරගෙන යද්දි. හරිද? ඕක තමයි එතකොට විස්ථාපන සමීකරණය. අපි එයාවත් ලියාගමු. ඊළඟට මම කරන්න යන්නේ ප්‍රවේගය සඳහා තුන්වෙනි සමීකරණය ගොඩනගන්න යන්නේ. ඒ වැඩේට මම පාවිච්චි කරන්නේ දැන් විස්ථාපනය සඳහා ඔප්පු කරගත්ත සමීකරණය. ඒ කියන්නේ x a sin omega t ධන b cos omega t. හරිද? හරි. සුපුරුදු පරිදි මම කරන්නේ ආපහු පාරක් මෙයාව කාලය විශ්ින් අවකලනය කරනවා. x dot කියලනවා a cos omega t. එතනින් omega එනවා
ධන b cos අවකලනය කරාම එන්නේ ඍණ sin omega t වතාවක් omega. ඊට පස්සේ මම ලියනවා a කියන එක නම් නියතයක් omega කියන එක නම් නියතයක්. a omega එක ළඟට අරගෙන cos omega t ලියනවා. ඊට පස්සේ ඍණ ලකුණයි b ලකුණයි omega ලකුණයි. තුනම තියෙනවා sin omega t. හරිද? මම මේ දෙන්න වෙනුවට ලියනවා a not කියලා. cos omega t. මෙන්න මේ ඍණ omega b omega කියන එක නා ලියනවා b not කියලා. ඒ කියන්නේ ඍණ b omega ඔක්කොටම තමයි b not කියලා ලියුවේ. sin omega t. මෙන්න මේක තමයි ප්‍රවේගයට අදාළ අපේ දෙවෙනි සමීකරණය. එතකොට මේකේ a not සහ b not කියලා කියන්නේ චලිතයට අදාළව නිර්ණය කරන්න ඕනේ නියත දෙකක්. ඒක සාමාන්‍යයෙන් කරන්නේ මේ විදිහට. චලිතය සැලකුවාම ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි යම්කිසි t අවස්ථාවකට අදාළව ප්‍රවේගයක් හොයාගන්න පුළුවන් වෙයි. අන්න ඒ දෙන්නම ආදේශ කළා a සහ b ට උත්තර දෙකක් ගන්න තමයි තියෙන්නේ. එතකොට ඔගේ සමීකරණ දෙක කියන්නේ අවස්ථා දෙකක් ඕන වෙනවා. මොකද a b දෙන්නෙක් ඉන්නවනේ. සමගාමී සමීකරණ දෙකක් හදලා a සහ b ට උත්තර දෙකක් ගන්න පුළුවන් වෙයි. අපි ගණන් හදද්දි බලමු කොහොමද ඒව කරන්නේ කියලා. එතකොට මේක තමයි අපේ අවසන් සමීකරණය චලිතයට අදාළ. ඊළඟ කොටස යන්න කලින් පොඩි සමරි එකක් මම දෙන්නම්. මේක තමයි අපේ සරල අනුවර්තීය චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය. මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි සමීකරණයක්. මොකද සරල අනුවර්තීය කියන්නේ මොකක් හරි දීපු චලිතයක් සරල අනුවර්තීය චලිතයක් කියලා පෙන්වන්න නම් මෙන්න මේ සමීකරණය තමයි ඔප්පු කරන්න ඕනේ. ඒතකොට මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන එකක්. ඊට පස්සේ ඔයාලට ගණන් හදද්දී මෙන්න මේ සමීකරණය නිතරම හම්බෙන එක්කෙනෙක් ඊට පස්සේ මේ සමීකරණය නිතරම හම්බෙන එක්කෙනෙක් මේ සමීකරණය නිතරම හම්බෙන එක්කෙනෙක් මේ සමීකරණ දෙක ටිකක් වැඩි අපිට හම්බෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් තමයි මේ සමීකරණ දෙක හම්බෙන්නේ. ඒ නිසා ඔයාලා ඔක්කොම දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. වැඩි අවධානයක් යොමු කරන්න මෙන්න මේ සමීකරණ හතරට. හරිද? හරි. දැන් අපි යමු ඊළඟ කොටසට. ඒ තමයි වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක ඔප්පු කරගන්න තමයි යන්නේ දැන්. දැන් අපි වෘත්ත චලිතයත් එක්ක මේක සංසන්දනය කරන්නේ. එහෙනම් මම මුලින්ම මෙහෙම වෘත්තයක් හදගන්නවා. කේන්ද්‍රය හරහා තමයි දෙක යන්නේ. ඊට පස්සේ මම කියන්නම් මෙන්න මේ වගේ ආරම්භක කෝණයක් තියෙනවා. මේ කියන්නේ මෙතන වස්තුවක් තියෙනවා. හරි හිතන්න මෙතන මොකක් හරි මේ තන්තුවක් තියෙන මේ තන්තුව මෙතන ඇනේකට සවි කරලා තියෙන්නේ. සවි කරලා මෙතන ස්කන්ධයක් ගැට ගහලා මෙයාව වෘත්තාකාර ගමන් මඟක මෙයා දැන් යනවා. ඒතොර යන්නේ ඔමෙගා කියලා නියත කෝණික ප්‍රවේගයෙන් තමයි යන්නේ. එතකොට මේ ආරම්භක කෝණය මම ගන්නම් ෆයි කියලා. ෆයි කියලා අරගෙන එයා යම්කිසි කෝණයක් මොකක් හරි දන්නේ නැහැ. යම්කිසි කෝණයක් මෙහෙම ගිහිල්ලා තියෙනවා. අන්න ඒ කෝණය මම තීටා කියලා කියනවා. අපි හිතමු ඔන්න ඔය වැඩේට මෙයාට ගියා මෙතන මෙතෙන්ට යන්න t සමානයි t කියලා කාලයක්. හරි. එතකොට මට ලියන්න පුළුවන් නේද මෙන්න මේ තීටා කියන එක ඔමේගා t කියලා. මේක වෘත්ත චලිතය කරද්දී ඔයාලට මේක හම්බ වෙනවා. මෙන්න මේ තීටා කියන එක මේ කෝණය අපිට ලියන්න පුළුවන් ඔමේගා t වලින්. මේ කෝණික ප්‍රවේගයේ වතාවක් එයා ඒ ගමන් කරපු කාලය. එතනින් අපිට මෙන්න මේ කෝණය ලබා ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මෙන්න මේකට. මෙන්න මේ යම්කිසි තීටා කියන අවස්ථාවකට එනවනේ. අන්න ඒ අවස්ථාවට අදාළව මේ චලිතයට අදාළ උස බලනවා. ඒ කියන්නේ මේ කේන්දරේ ඉඳලා මෙතන තියෙන සිරස් උස තමයි බලන්න යන්නේ. ඒක මම x කියලා කියනවා. ඔය x කියන එක මට ලියන්න පුළුවන් නේද? අපි හිතමු මෙයාගේ වෘත්තය අර a නම් a තමයි මේ දිගටම තියෙන්නේ. එතකොට මේකත් a වෙනවා. x කියන එක නම් මට ලියන්න පුළුවන් a sin theta ධන phi. හරිද? එතකොට θ කියන්නේ මොකද්ද? θ කියලා කියන්නේ ඔමේගා t. හරි. දැන් මම කරන්නේ මෙන්න මේ සමීකරණය අවකලනය කරනවා කාලය විශ්ින්. එතකොට මට එනවා x dot කියන්නේ a cos θ ධන phi වතාවක් θ ගේ අවකලනය වෙන්නේ මොකද්ද? θ dot නැත්තම් d θ dt. එතකොට මෙයාට දාලා උත්තරේ මට ගන්න පුළුවන් මෙයාව පාවිච්චි කරලා. මෙයාවත් අවකලනය කරාම t විශ්යෙන් dθ by dt මට ලියන්න පුළුවන් ඔමේගා කියලා. එතකොට මෙයා ඔමේගානේ. ඒතර ඔමේගා a ඔමේගා වෙනවා cos θ ධන phi. phi කියන්නේ නියත කෝණයක්. හරි. එතකොට phi අවකලනය කරාම
මෙතනදී බිඳුවක් එනවා. මම කරන්නේ ආපහු පාරක් කාලය විසින් අවකලනය කරනවා. ඒ කියන්නේ x ඩබල් ඩොට් සමානයි a ඔමේගා cos අවකලනය කරාම ඍණ sin එනවා. θ ධන ෆයි. වතාවක් මෙතනින් එනවා d θ dt. එතකොට ආපහු පාරක් මෙතනින් එනවා ඔමේගා. මෙයාගේ මට ඔමේගා එනවා. මෙතන ලියන්න පුළුවන් a ඔමේගා වර්ගය sin θ ධන ෆයි. හරිද? මෙතනින් වල පේනවද a sin omega θ ධන ෆයි කියන්නේ ආපහු පාරක් x කියන එක. එතකොට මට ලියන්න පුළුවන් ඍණ omega වර්ග x ඩබල් ඩොට්. එතකොට අවසාන වශයෙන් මට එනවා x ඩබල් ඩොට් ධන omega වර්ග x සමානයි 0. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ආපහු පාරක් අපිට ඇවිල්ලා තියෙන්නේ සරල අනුවර්තීය චලිතයට දාලා ලාක්ෂණික සමීකරණ. හරි දැන් ඔයාලට පේනවද මෙන්න මේ වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළ ඉතාම පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. මේක හරියට මේ වෘත්ත චලිතයයි සරල අනුවර්තීය චලිතය එක වගේ. මොකද මෙයාගේ මට ගන්න පුළුවන් මෙයාගේ ලාක්ෂණික සමීකරණය. හරි. right. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මෙන්න මේ ඔප්පු කරගත්ත මේ තියරිය කොහෙටද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒක පාවිච්චි කරන්න වෙන්නේ ඔයාලට ගාණක් හම්බුනොත් එහෙම අවසාන කොටසදී ගොඩක් වෙලාවට කියනවා මේ චලිතයට අදාළ කාලය හොයන්න කියලා. ඔන්න ඔය කාලය හොයන වැඩේට තමයි මෙන්න මේ සම්බන්ධතාවය අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒ කොටසත් මෙතන පැහැදිලි කරන්න අමාරුයි. ගාණක් කරද්දී අපි බලමු කොහොමද මේ තියරිය එතෙන්ට ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ තව තියරි එකක් තියෙනවා. ඒක තමයි සරලානුවර්තීය චලිතයට අදාළ ආවර්ත කාලය කොහොමද හොයන්නේ. ඒතර ආවර්ත කාලය කියලා කියන්නේ t නේ. ඒතර මම මෙතනින් පැහැදිලි කරගත්තා වෘත්ත චලිතයයි සරලානුවර්තීය චලිතය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතකොට මට කියන්න පුළුවන් නේද වෘත්ත චලිතයේ ආවර්ත කාලයයි සරලානුවර්තීය චලිතයේ ආවර්ත කාලය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධතාවය තමයි වෘත්ත චලිතයේ ආවර්ත කාලය අපි ලියනවා 2ක් ෆයි බෙදීම ඔමේගා. එහෙනම් සරලානුවර්තීය චලිතයේ ආවර්ත කාලයක් වෙන්නේ 2යි ෆයි බෙදීම ඔමේගා. මේක දන්නවා මේක වෘත්ත චලිතයෙන් අපිට හම්බෙන සමීකරණයක්. එතකොට ඒකම තමයි අපිට එන්නේ සරලානුවර්තීය චලිතයට අදාළවත්. තව එක වැදගත් කොටසක් තියෙනවා මෙන්න මේ ආවර්ත කාලයට අදාළව. ඒ තමයි මෙන්න මේ ආවර්ත කාලයේ මේ සමීකරණය මේ උඩ තියෙන 2ක් ෆයි කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්. අපේ වස්තුව පූර්ණ සරල අනුවර්තීය චලිතය දෙනවා නම් පමණයි. එහෙම නැත්නම් අපිට මේ 2ක් ෆයි කියන එක නා පාවිච්චි කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් මේ හැමතැනම 2ක් ෆයි පාවිච්චි කරොත් උත්තරේ වර්ධිනවා. ගොඩක් වෙලාවට 2ක් ෆයි පාවිච්චි කරන්න බෑ. මොකද අපිට හම්බෙන ගණන් වල එයා කොටසක් සරල අනුවර්තීය චලිතය යනවා ඉතිරි කොටස ගුරුත්වයට යනවා. ඒ වගේ චලිත දෙකක් තමයි තියෙන්නේ. ඒ නිසා ආවර්ත කාලය හොයද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. 2ක් ෆයි දාලා එකපාර හොයන්න යන්න එපා. ඒකත් අපි බලමු කොහොමද හරියට කරන්න කියලා ගණන් කරද්දී. ඊට පස්සේ ඔයාලට දැනගන්න තියෙන ඊළඟ තියරිය තමයි හූග්ගේ නියමය කියලා එකක් තියෙනවා. ඒකත් ඉතාම වැදගත් තියරිය කොටසක්. හූග්ගේ නියමය පාවිච්චි කරන්නේ ඔයාලට ඕනි වෙනවා චලිතයට අදාළව එක්ක විතතිය. තන්තුවේ විතතිය. එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථා මාපාංකය. ඔන්න ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හොයාගන්න. ඔන්න ඔය වැඩේට අපිට හූග්ගේ නියමය අත්‍යවශ්‍යයි. හූග්ගේ නියමයෙන් කියන්නේ යම්කිසි ප්‍රත්‍යස්ථ තන්තුවක විතර මෙන්න මේ වගේ ප්‍රත්‍යස්ථ තන්තුවක් තියෙනවා කියලා. මේක ස්වභාවික මෙන්න මේ දිගක් තියෙනවා. ස්වභාවික දිග සිම්පල් n. හරිද? මෙන්න මේ ස්කන්ධය නිසා mg කියන බර නිසා මෙයා e කියලා විතතියකට එනවා. ඒ කියන්නේ යම්කිසි දුරක් මෙයා ඇදිලා තියෙනවා. එතකොට මෙතනින් ඇතිවන ආතතිය මොකද්ද? t. හූග් කියනවා මෙන්න මේ t කියන එක නා හොයන්න පුළුවන් කියලා වාට ලැම්ඩා e බෙදීම l කියන එක්කෙනාගේ. හරිද? ලැම්ඩා e බෙදීම l කියන එක්කෙනාගේ ඔය t කියන එක්කෙනාව හොයාගන්න පුළුවන් කියලා කියනවා. දැන් අපි හිතමු මේ බල සමතුලිත අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මේ වස්තුව නිදහසේ එල්ලීලා තියෙන අවස්ථාවක් අපි හිතුවොත් එහෙම එතකොට t සමාන mg වෙනවා. එතකොට t mg වෙද්දී l කියන්නේ ස්වභාවික දිගනේ. ඒක අපිට ගාණේ හම්බ වෙනවා. එතකොට එක්කෝ ගානේ දෙන්න ඕනේ අපිට විතතිය නැත්තම් දෙන්න ඕනේ මේ ලැම්ඩා. ලැම්ඩා කියලා කියන්නේ මෙන්න මේ තන්තුවට අදාළ නියතයක්. ඒකට අපි කියනවා ප්‍රත්‍යස්ථා මාපාංකය කියලා. එක්කෝ මේ ප්‍රත්‍යස්ථා මාපාංකය දෙන්න ඕනේ නැත්තම් විතතිය දෙන්න ඕනේ. ඒතකොට විතතිය දුන්නොත් ප්‍රත්‍යස්ථා මාපාංකය හොයන්න පුළුවන්. ප්‍රත්‍යස්ථා මාපාංකය දුන්නොත් විතතිය හොයන්න පුළුවන්. හරිද? ඔන්න ඔය වැඩේට තමයි මේ හූග්ගේ නියමය පාවිච්චි කරන්නේ. ඊට අමතරව මේක පාවිච්චි කරනවා මේ ලාක්ෂණික සමීකරණ ඔප්පු කරන හැටියටත් මෙයා පාවිච්චි කරනවා.
අපි බලමු මේ ඔක්කොම කොහොමද කරන්න කියලා. හරිද? right. ඊට පස්සේ තවත් එක සමීකරණයක් තියෙනවා. ඒකත් එන්නේ තන්තුවේ ඇදීමත් එක්ක. ඒ තමයි මේක සමහරට ඔයාලට කලින් හම්බෙලා නැතුව ඇති තන්තුවක් නැත්නම් ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදුනහම ඒකේ ගබඩා වෙනවා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා එකනේ. ඒ කියන්නේ E. E කියලා එකනේ ගබඩා වෙනවා. මෙන්න මේ E කියන එක නම් හොයන්න පුළුවන්. භාගයක් ලැම්ඩා E වර්ගය බෙදීම L. මේ සමීකරණය පාවිච්චි කරලා ඔයාට හොයන්න පුළුවන් මේ අවස්ථාවේදී තන්තුවේ ගබඩා වෙලා තියෙන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. හරිද? මේකත් ඊටාම වැදගත් වෙනවා. හේතුව සමහර අවුරුදු වල ගණන් හම්බෙනවා මේ ලාක්ෂණික සමීකරණය ලබා ගන්න නැත්නම් ගානේ මුල් කොටස විසඳනවාට වෙන්නේ ශක්ති සංසිද්ධි මූලධර්මය පාවිච්චි කළා. ඔන්න ශක්ති සංසිද්ධි මූලධර්මය පාවිච්චි කළ ගාන හදන්න නම් මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම දැනගන්න වෙනවා. මොකද මේකෙන් තමයි තන්තුවට අදාළ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය එන්නේ. හරි. එතකොට සල්ලානුවාදී චලිතයට අදාළ සියලුම තියරි කොටස් ටික මම කවර් කරලා තියෙන්නේ. ඊළඟට අපි කරන්න තියෙන්නේ ගණන් ටිකක් හදලා මෙන්න මේ තියරි ටික කොහොමද ඇප්ලයි කරන්න කියලා දැනගන්න එක. මොකද තියරි විතරක් ඔයාලා දැනගත්තට වැඩක් වෙන්නේ නැහැ. තියරි එක ඇප්ලයි කරන්න දන්නේ නැත්තම්. එතකොට මේ ගණන් ටික මම තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්.